මේ තියෙන්නේ නාරංගල ගිය අපේ කැම්පින් ටුවර් එක. බදුල්ලට ඇවිල්ලා කීන කැලේ බස් එකේ නැගලා තමයි අපි ඉස්සෙල්ලම අපේ ට්‍රිප් එක පටන් ගත්තේ. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි බහින්න ඕනේ කියලා. බස් එක අන්තිමට නවත්තන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ මේ කොන්ක්‍රීට් පාර දිගේ උඩටම ගියාට පස්සේ තමයි අපිට නාරංගලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් යනකොට පහළ තියෙනවා ගෙවල් අපේ වාහනයක් දාලා නම් දාලා යන්න පුළුවන්. ඊට අමතරව අපිට ඇඳුම් මාරු කරගෙන යන්න පුළුවන්. අපිට වොෂ් එකක් දානවා නම් වොෂ් එකක් දාගෙන අපිට ගමන පටන් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි තේවත්තක් මැදින් ඉස්සෙල්ලම ගමන ආරම්භ වෙන්නේ. ඉතින් ටික උඩට යනකොට මෙන්න මේ වගේ ලස්සනට view එක පේන්න පටන් ගන්නවා. ඉතින් මේ තේවත්ත මැදින් මෙන්න මේ පාර දිගේ ටික උඩට යන්න ඕනේ. ඉතින් මහන්සි නම් නැවතිලා රෙස්ට් කරලා පරිසරය බලලා පරිසරය විඳලා යන්න පුළුවන්. ඉතින් ටික උඩට යන්න යනකොට මෙතන මේ දොඩංගිකුන්න අංකල් කෙනෙක් ඉන්නවා අපිට දොඩම් බීම. ඉතින් දොඩම් බීම බොන්නත් පුළුවන්. ඉතින් කොහොම අපි ටික උඩට ගියා. යන්න මේ view එක මාර විදියට ලස්සනට පේන්න පටන් ගන්නවා. ඉතින් අර ඇඟට දැනෙන මහන්සියක් නැති වෙලා යනවා මේ ඇස් දෙකට මේ වගේ ලස්සන දර්ශනයක් පේනකොට. ඉතින් අපි ඔහොමම ගියා. මෙන්න මේ ටිකක් නගින්න අමාරු තැනක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතනින් අපි නැගලා උඩට ආවේ. ඉතින් හරිම රසබර අත්දැකීමක් කියන යනකොට ටිකක් වෙහෙසයි. හැබැයි අර ඇස් දෙකට පේන ලස්සන දැක්කම ඒ වෙහෙස නිවිලා යනවා. ඉතින් විවේක අරගෙන නගින්න එක දිගට නගින්න හදන්න එපා. එහෙම නගින්න ගියා හදුවට ටිකක් අමාරුයි යඟට. ඉතින් ටික ඔන්න ආකාරව ගල් උඩින් මෙහෙම යන්න තියෙනවා. අමාරුවක් නෑ. හරිම ලස්සනයි ලැබෙන අත්දැකීම මෙහෙම යනකොට. ඉතින් කොහොම උඩට යනකොට නාරංගල කන්දට ටික ඉතින් අපි ලං වෙනවා. කොහොම ගිහිල්ලා ඒ ගල් පොත්ත දිගේ උඩට තමයි නගින්න තියෙන්නේ. මගේ මේ කැමරා එකෙන් තමයි ඒ ටික ගත්තේ. මෙන්න මෙතෙන්දි තමයි පොඩ්ඩක් රෙස් කරන්න පුළුවන් හොඳ ලස්සන තැනක්. මෙන්න මෙතෙන්ට ලොකු view එකක් පේනවා මේ මයංගන පැත්ත. එතකොට බදුල්ල ටවුන් එක හරිය ලස්සන පේනවා. මෙන්න මෙතෙන්දි තමයි මේ ලස්සනටම නාරංගල කන්ද පේන්න පටන් ගන්න. මේ තනකොළ ඈත් එක්ක ඒ view එක නම් කියලා වැඩක් නැහැ. මාරම ලස්සනයි. ඉතින් තව උඩට යන්න තියෙනවා අපිට කැම්ප් කරන්න. ඉතින් අපි ටිකක් රෙස්ට් කරා මෙතන. මොකද එක දිගටම කන්දුට ඇවිල්ලා ටිකක් අමාරුවෙන් අපි හිටියේ. ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඒ පරිසරය දැක්කම මේක හිතා ගන්න බැරි පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි ඔහොම ටික උඩට ගියා. දැන් අපි සාමාන්‍යයෙන් කන්දේ භාගයකට වගේ ළඟ වෙන්න නැගලා තියෙන්නේ. ඉතින් අපි උඩට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගලේ ටෙන්ට්ස් එක ගහ ගන්න එක. මොකද වැස්සක් වගේ ආවොත් ගැටලුවක් වෙන නිසා අපි ඉක්මනට ටෙන්ට්ස් එක ගහගත්තා. ඉතින් අපි ටීම් එක විදිහට තමයි ගියේ. ඉතින් ඔක්කොම එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරලා ඉතින් අපේ ටෙන්ට්ස් ටික ගහගත්තා. ඉතින් මේ තමයි අපි ගියේ කට්ටිය. ඉතින් හෝ ගාලා වැඩ කරනවා ටෙන්ට්ස් ටික ගහගන්න. ඉතින් මෙන්න මේක තමයි මම හිටපු ටෙන්ට් එක. ඉතින් මේ ටෙන්ට් එකට ලස්සන view එකක් තියෙනවා. ඒ view එක නම් මාරයි. මෙන්න මේ view එක තමයි මගේ ටෙන්ට් එකේ ඉස්සරහින් පේන්නේ. බලන්න හවස් වෙලා සාමාන්‍යයෙන් ඔය හවස 4ට වගේ ඇති ඔය view එක පේනකොට. හරිම ලස්සනයි නාරංගල උඩ කඳුන් නැග්ගම පේන ඒ view එක හිතා ගන්න බෑ. ඒක පුදුමම ලස්සනක් තියෙන්නේ. ගිහලම බලන්න වටින තැනක් නාරංගල කියන්නේ ඇත්තටම. ඉතින් අපි ටෙන්ට්ස් එක ගහලා ඉවර වෙලා ඉතින් පොඩ්ඩක් රෙස්ට් කරා. මොකද එක දිගටම කඳුර නැගලා අමාරුයි. ඉතින් ඒ ගාම ෆොටෝස් ගත්තා. ඊට පස්සේ අපි බැලුවේ තේ හදා ගන්න ඕනේ හින්දා තේ ටික හදා ගන්න කියලා. ඉතින් අපි මෙතන මේ හවුස් ඒ හරිම ලස්සනයි. ඉතින් ඒක නම් කියලා වැඩක් නැහැ. මෙන්න මේ තන ලස්සන පාරක් තියෙනවා. ඇවිල්ලා මෙන්න මේ ටිකේ ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් ටෙන්ට්ස් එක ගහලා ඉතින් මේ දේවල් තමයි කරේ. මොකද ඊට බහින්න කලින් තමයි ලස්සන බලන්න ඕනේ. ඊට බහින එකත් වෙනම ලස්සනක්. හැබැයි ඊට කලින් මෙන්න මේ ටික බලන්න ඕන නිසා අපි සම්පූර්ණ වටේ තියෙන පරිසරය බොහොම ලස්සනට අපි අත්විඳා. ඇත්තටම ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවද කියලා හිතා ගන්න බැරි තරමටම ලස්සනයි. මෙන්න මෙහෙම ඔය හවස් වෙනකොට ටික හවස් වෙනකොට ඒ වෙනස තේරෙනවා. ඉතින් දැන් ඒ වෙලාව ඉවරනකොට අපිට හොඳට මහන්සි. ඊට පස්සේ මොකද කරේ ඔක්කොම ටික එකතු වෙලා තේ හදන්න පටන් ගත්තොත් ටික සීතලත් එන්න පටන් ගත්ත ඒ වෙනකොට. ඉතින් අපි ටීම් එක විදිහට තේ හදලා
ඉතින් පොඩ්ඩක් තෙහෙස නිවා ගත්තා. මේ තමයි අඳුරු හවස් වෙනකොට අහස. රැට ඉතින් අපි ගිලිමලයක් ගහලා රැ ගෙවුවා. මේ තමයි උදේ. උදේ ලස්සනට ඉර පායනවා. සාමාන්‍යයෙන් සන්රයිස් එක බලන්න ඕනේ අනිවාර්යෙන් කැම්පින් එක යනකොට. ඒක තමයි ප්‍රධානම දෙයක්. ඒක ඉතින් මේ සන්රයිස් එක එන වෙලාවේ අහසේ තියෙන ඒ මවන පාට, මේ මවන දර්ශනය හරිම ලස්සනයි. ඉතින් ටිකක් හීතලයි. සාමාන්‍යයෙන් හීතලට ඇඳුම් අරන් යනකොට මොකද රැට හොඳටම හීතල එනවා. ඉතින් මේ උදේ සන්රයිස් එක තමයි මේ පේන්නේ. ඉතින් ටික ඉඳ උඩට එනකොට මේ වගේ ලස්සන දර්ශනයක් පේනවා. ඉතින් මේ දැන් ඒ සන්රයිස් එක බලන ගමන් ඉතින් ඒතර නාරංගල උඩම තැනටත් අපිට ඔහම ගිහිල්ලා බලන්න පුළුවන්. මේ ඔන්න දැක්කද ඊර පායලාවේ තියෙන ෆොටෝ එක. මේ තමයි අපි යාළුවෝ තුන් දෙනා. ඉතින් අපි මුල් ටීම් එක හොඳට